හැමෝම වෛර කරා මම තනි වෙලා ඉන්නා වගේ එකක් තියනවා කියලා කියන්නේ ඒ ඇවිල්ලා මේ මිනිස්සු අර පෙර අකුසල කර්මයක් මේ ගෙනල්ලා වර්තමානයේ විදිනවලු. හරිද? ඒකලු එහෙම මේ මිනිස්සුන්ට හිතෙන්නේ. හැබැයි උපතේදී හරි වසුපැටි උපදින ගමන් අපි මරෙක්ස් කියන එන්නත දෙන්න ඕනේ නැත්නම් මරෙක්ස් රෝග ලක්ෂණ වලට මෙයාලා පාත්‍ර වෙනවා. ඒක පළවෙනි එක. ඊළඟට රැනිකට් කියන එන්නත අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. ඉපදිලා දවස් 14ත් දවස් 9ත් අතර කාල සීමාවකදී ඔබ දෙන්න ඕනේ. ඒක තමයි අපි මේ ළමයි සමහර කට්ටිය ඉන්නවා දැන් මේ අර ජීවිතය Taman නිකන් අර තනි වෙලා වගේ කියලා හිතාගෙන ඉන්න කට්ටිය ඉන්නවා. හරිද? දැන් එහෙම අයට ඕනේ තරම් සමාජයේ පිරිස් ඉන්නවා දැන්. ඔයාලා හිතනවා දැන් ඔයා තනි වෙලා ඉන්නවා කියලා හිතන් ඉන්නවා කියලා. හැබැයි ඕනේ තරම් කට්ටිය ඉන්නවා ඔයාලා තනි වෙලා නැහැ කියලා කියන්නේ. හැබැයි මේ මිනිස්සුන්ට තේරුම් ගන්න බැහැ ඒක. හරිද? දැන් මමත් මේ දැන් ඔක මොකක්ද කියලා හරියට බලනකොට දැන් ඔය බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා මෙන්න මේව කතාවක්. මොකද්ද? දැන් මේ එහෙම මිනිස්සෙක්ට තමන් වටේ හරිද? ඒ කියන්නේ තමන් වටේ ඉන්න පිරිස් තමන්ට අර කිසිම හොදක් කරන්නේ නැහැ. තමන් එක තරහෙන් ඉන්නේ. අන්න ඒ වගේ මට ඒක අවුරුත් නැහැ. මට යාලා හැමෝම වෛර කරනවා මම තනි වෙලා ඉන්නවා වගේ එකක් තියනවා කියලා කියන්නේ ඒ ඇවිල්ලා මේ මිනිස්සු අර පෙර අකුසල කර්මයක් මේ ගෙනල්ලා වර්තමානයේ විදිනවලු. හරිද? ඒකලු එහෙම මේ මිනිස්සුන්ට හිතෙන්නේ. හැබැයි දැන් ඒකම බුදුදහමේ අනිත් පැත්තට කියනවා තමන්ට වෙන කවුරුත්ම ආශ්‍රය කරන්න කෙනෙක් නැහැ කියලා හිතනවා නම් විතරක් එතකොට තමන් ඉන්නලෝ අර තනි අලිය කියලා අපි කියන්නේ වනයේ ඉන්න තනි හස්ති රාජයෙක් විදියට අන්න ඒ විදිහට ඉන්න කියලා කියනවා කවුරුත්ම ආශ්‍රය කරන්න සුදුසු නැති කෙනෙක් සමාජය තුල ඉන්නවා. තමන්ට හරිද? හැබැයි සමාජය ඇතුලේ Tamanට ආශ්‍රය කරන්න පුළුවන් Tamanට හොඳ නරක කියලා දෙන වැරදිච්ච ජීවිත හදලා දෙන්න හදන හරි ඒවා යහමකට ගන්න හදන ඉච්ඡර පිරිස් කොට්ටාස ඉන්නකොට Taman තනි වෙලා කියලා හිතනවා නම් ළමයි ඒක ඇවිල්ලා ඒ මනුස්සයාර පෙර කර්මය ගෙනල්ලා වර්තමානයේ තුල ජීවත් වෙන කාල සීමාව තුල බිඳවනවා. හරි ඒකට කරන්න දෙයක් නැහැ. ඒක එයාගේ කර්ම සීමාව ඉවරනකම් එයාට ඒක තේරුම් කරන්නත් අපිට බැරි. හරි අන්න එහෙම බුදුදහමේ ලස්සන නිර්වචනයක් තියෙනවා තනි වෙලා ඉන්නවා කියලා හිතන් ඉන්න අයට Tamanට කවුරුත් නැහැ කියලා හිතන් ඉන්න අයට අන්න ඒ වගේ එතකොට එයාලා තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ එහෙම නැහැ හැමෝම එහෙම නැහැ Tamanට ජීවිතේ සමහර දෛනික වල වැරදෙනවා යාළුවෝ ඉන්නවා හරි අම්මලා තාත්තලා ඉන්නවා අපිට වරදින ඕනෑම අවස්ථාවකදී ජීවිත නැවතත් හරි තැනකට අරන් එන්න පුළුවන් අය ඉන්නවා හැමෝම තමන්ගේ ජීවිත වරද්දන්න බලාගෙන නැහැ හරිද එහෙම හිතට ධෛර්යය අරගෙන ඒ ජීවිත වැරදිච්ච මිනිස්සු ගොඩනගා ගන්න බලන්න ඕනේ සිත තුටු කල බුදුරුව බුදුබණ